ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් එකතු වෙනවා ඔයා මගේ YouTube channel එකත් එක්ක. අද අපි ගියා ජාතික සත්වෝද්‍යානයට. ඒක තියෙන්නේ දෙහිවල. යනකොටම හිටියේ මෙන්න මේ වගේ ලස්සන මාළු ಜಾති. එක පාට, එක වර්ණවල, එක විදිහේ ගොඩක් මාළු ಜಾති මේකේ ඉන්නවා. මං මෙතන ඔක්කොම නම් වීඩියෝ කරලා නැහැ. සමහර මාළු විතරයි මේක වීඩියෝ වෙලා තියෙන්නේ. බලන්නකෝ දන්න කියන ජාතියේ කට්ටියක් ඉන්නවද කියලා. බලන්නකෝ මෙයාලගේ පාට ලස්සනයි. මේ ඉන්නේ අරවානා. ඔයාලා දන්නව නේද එයා ගැන? ඔක්කොම ටික උඩ තමයි කැරකෙන්නේ. මොකද දන්නේ නැහැ. හේතුවක් දන්නවා නම් කියන්නකෝ. ඇත්තටම හරිම ලස්සන වෙනස්ම තැනක් තමයි මේ දෙහිවල සත්වෝද්‍යානයේ තියෙන මිනිමැදුර. හරිම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් මෙතනට ගියාම. කවදාවත් දැකලා නැති මාළු ಜಾති ගොඩක් මෙතන ඉන්නවා. මේ බලන්නකෝ මම නම් ස්ටාර්ෆිෂ්ලා දැකලම නැහැ. මේ තමයි ෆස්ට් ටයිම් ලයිව් දැක්කේ. මම හිතන්නේ අර කොරල් මලක්ද? අනේ මන් දන්නේ. ඕ මේ ආඩම්බරකමට ඉන්නේ කවුද? පැස්බරා හාමිනේ මොකද මෙච්චර ආඩම්බර වෙලා තියෙන්නේ කියලා ඔයාලා දන්නවද? ඒකට හේතුව ඔන්න බලා ගන්නකො. ඔන්න තියෙනවා. පැස්බරා හාමිනේ පිටතට දාලා. ඒක තමයි මෙච්චර ආඩම්බර. මේ බලන්නකෝ කවුද නිදාගෙන ඉන්නේ කියලා. හානේ වලස් පුංචෝ. මේ තමයි මම මගේ මේ ට්‍රිප් එකේ කැමතිම වෙච්ච තැන. මෙයා තමයි බෙන්ගාලි ව්‍යාග්‍රයා. බලන්නකො ලස්සන. ඒ චූටි ඉරි ටික අනේ අම්මේ ලස්සන. මට මිරිකන්නමයි හිතෙන්නේ දැක්කහම. ඒ වුණාට හරිම නපුරු පාටට බලලා එළියට පැන්නොත් කනවා වගේ සීන් එකේ තමයි එයා ඉන්නේ. ගන්න පඩියට සාධාරණයක් කරන එකම සතා මෙයා තමයි. චුට්ටක්වත් විවේකයක් ගන්නේ නැහැ. මෙයා විතරක් නෙමෙයි තව දෙන්නෙක්ම ඉන්නවා මෙතන. ඒ වුණාට ඒ දෙන්නට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොන්දට කාලා හොන්දට නිදි. මෙයා එහෙම නැහැ. අන්න වලට පේනවා නේද? එක්කෙනෙක් ඉන්නවා අන්න අරක උඩ. අනිත් එක්කෙනා ඔන්න ගහ යට. දෙයනේ අහස කඩන් වටුණත් ඒ දෙන්න නම් නිදි පාටයි. ඒකට මෙයා ඇවිදිනවා, කට්ටියව බලනවා, කට්ටියට කුරවනවා. එයාගේ වැඩ අනියේ මන් දන්නේ. දාලා එන්න හිතෙන්නේ නැහැ මෙයාව නම්. බලන්නකෝ. ඇවිද අපිට වීඩියෝ කරගන්න දෙන ලස්සන යාව. මේ බලන්න කවුද කියලා. මේ තමයි සුදු පාට වඳුරෝ. මං අද තමයි ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ. එයාලා ඇලි වඳුරද නැත්තම් මේ හැටිද කියන නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඕනේ. මොනවා වුණත් හරිම කියුට්. මේ ඉන්නේ අපේ හිපෝ හාමිනේ සහ ෆැමිලි එක. මෙයාලා මේ නානවද? නෑ යාලගේ හැටි. එයාලා මෙහෙම තමයි ඉන්නේ. දවසෙම වුණත් වතුරේ ඉන්නවා. අපේ අර සමහර නාන්න නැති අයට තමයි ආදර්ශය. මේ ඉන්නේ ගෝන්නු. සමහර නම් දැකලත් ඇති. සමහර නම් දැකලා නැතුවත් ඇති. කලාතුරකින් දකින්න හම්බ වෙන්නේ. අර ඉන්නේ නම් තිත්මුවෝ. පේනවද දන්නේ. එයාලටම ආවේනික වෙච්ච පරිසරයක් මෙතන ගොඩනගලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඔන්න කැලේ රජා නැගිටින වෙලාව. හනේ සිංහ කොල්ලා ඉන්න ලස්සන. හරිම කම්මැලි පාටට තමයි ඉන්නේ. ඒ වුණාට අපි නම් හරි ආසාවෙන් ආනී ගක බලන් ඉන්නවා. එයාට නම් ගානක්වත් නැහැ. හැමදාම කී දාහකට කියලා මූණ පෙන්නන්නද? එපා වෙනවත් ඇති. එක දවසට එක විදිහේ කට්ටිය ඇවිල්ලා හලෝ හායි කොහමද කියලා අහනවනේ. ඇත්තටම මෙයාලා නම් හරිම නිදහස් ජීවිතයක් ගත කරනවා කියලා මට හිතෙනවා. මොකද ලොකු ඉඩ ප්‍රමාණයක එයාලට දැන් එයාලගේ ජීවිතේ ගත කරන්න මේ හදලා දීලා තියෙනවා සත්තුවත්.
බලන්නකෝ එයාලට කිම්මං හරින්නද කොහෙද මෙතන හදලා තියෙන්නේ. හරිම මහන්සි නිදාගෙන ඉඳලම. හරි ලස්සනයි. මුළු සත්තුවත්තෙම වීඩියෝ එකක් නම් මෙතන නැහැ. මම ගත්ත පුංචි ක්ලිප්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ බලන්නකෝ මේ වලස් බෝලේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙන්න එන්න. ගිහින් එන්න.